අප්‍රේල් 23 තියෙනවා අපේ අවුරුදු උත්සවේ හැව්ලොක් ග්‍රවුන්ඩ් එක. හැව්ලොක් සිටි මෝල් එකේම දන්නවනේ. එතන එහා පැත්තේ තියෙන හැව්ලොක් ග්‍රවුන්ඩ් එක. හැව්ලොක් ස්පෝර්ට්ස් ක්ලබ් එකේ ග්‍රවුන්ඩ් එක. ඔයාලා දන්න ක්‍රියේටර්ස්ලා ඔක්කොම එනවා. YouTubers ලා මනියා, සාලි, දිල්ෂාන්. ඔයාට YouTube එකේ කාවද ඕනේ හැමෝම එනවා. හරිද? අරකයි මේකයි හැම එකම එනවා වැඩේට. හරිද? අපේ යාළුවෝනේ ඉතින්. හරිද? එතන හවස අපි මියුසිකල් ෂෝ එකක් කරනවා. සෙන්ට්‍රිගේට්ලා එනවා, BNS එනවා. ඊට පස්සේ අශාන්ති, කුමාරිය නෑ. කවුද මෙයා මේ අනා ඔයාලා කැමතිනේ අනා. හරිද? වස්ති අනුෂ්ක ඊට පස්සේ මේ කවුද මෙයා කවුද මේ ඩීටැප් වල දන්නවද දන්නේ නැහැ සුරේනි දන්නවද දන්නේ හරිද 6 ලේන් ගොඩාක් කට්ටිය එනවා හරිද උදේ 8 ඉඳන් 3 වෙනකන් තියෙනවා අවුරුදු ඉවෙන්ට් එක හවස 3 ඉඳන් රෑ 8 වෙනකන් තියෙනවා මොනවද මේ මියුසිකල්ස් 8 ගෙන් 9 විතරනම් තියෙන්නේ පන්තිනේ නෙවුන්ට ටිකට් එකක් දෙනවා පිට් එකට ෆ්‍රී එච්චරයි පන්ති ඉන්න ළමයි හැමෝටම දෙනවා දැන් මේ වෙලාවේ ඉන්නවා සාමාන්‍ය ළමයි 6000ක් විතර 7000ක් විතර ඒගොල්ලෝ ඔක්කොටම දෙනවා හරිද මේ අම්මලා තාත්තලා එක්කන් යනවා නම් උදේ වරුවේ සම්පූර්ණයෙන් ෆ්‍රී ඒගොල්ලෝ අතට තරන් යන්න පුළුවන්. අපි මේ බෑන්ඩ් එකක් ගන්න යනකොට එතකොට ඒක දාගෙන ඉන්න කට්ටියට හවස වරුත් යන්න පුළුවන්. හවස එනවා නම් අම්මලා තාත්තලා එනකොට ටිකට් එකක් ගන්න වෙනවා. හේතුව මියුසිකල් ෂෝ එකට කවුරු වේද කියලා අපි දන්නේ නැහැ. අපි සියලු ආරක්ෂාව සපයනවා ග්‍රවුන්ඩ් එකේ. හරිද? විනාඩියෙන් කියන්නම්. මම දැන් ඉවෙන්ට් එකක් කරලා තියෙන්නේ එක වචනයක් තියාගෙන නැහැ කවුරුත්. පොඩි රණ්ඩුවක්වත් දීලා නැහැ. හරිද? ලස්සනට කරලා තියෙන ඉවෙන්ට් එකම ඒ කියන්නේ දෙපාර්ශවයක් රණ්ඩුවක් ඇති කරගන්න වගේ කිව්වොත් දෙගොල්ලන්ට පයින් ගහලා ඉර දානවා. හරි අපි වටේට දාලා තියෙන්නේ මේ මොනවද මේ ගොඩක් මේ පාර STF එකෙන් දාන්න හිතන් ඉන්නවා අපි. හරිද? පොලිසියෙන් දාන්න හිතන් ඉන්නවා මෙන්දර අපි සාමාන්‍යයෙන් අර ප්‍රයිවට් සිකියුරිටිලා දාන්නේ. හරිද මේ පාර සාමාන්‍යයෙන් 100ක් 200ක් විතර දාන්න හිතන් ඉන්නවා කට්ටිය. හරිද අපේ ඉවෙන්ට් ඕගනයිසේෂන් කට්ටියක් ඉන්නවා සාමාන්‍යයෙන් ළමයි 300ක් අපේ කියන්නේ ඔෆිස් එකේ වැඩ කරන ළමයි ඉන්නවා 50කට විතර වැඩි. හරි ඉතින් මේ ලොකු ඉවෙන්ට් එකක්. සාමාන්‍ය ලංකාවේ ටියුෂන් ගුරුවරයෙක් කරන ලොකුම ඉවෙන්ට් එක තමයි. සා ඔයාලා දන්න ආදරේ ගුරුවරු, O level ගුරුවරු, A level ගුරුවරු ගොඩකට මම මේකට ඉන්වයිට් කරනවා. ඒ ගුරුවරුන් ඔයාලට හම්බෙන්න පුළුවන් එතෙන්දී කතා කරන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක. හරිද? ඕනේ මගුලක් ෆොටෝ ගන්න පුළුවන්. හරිද? වඩා ගන්න පුළුවන් ඕනේ මගුලක් කරගත්තා. ඒක හරිද? සාමාන්‍ය හැම මනුස්සයෙක්ම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ සල්ලි විතරක් තිබ්බට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හරිද? මේ ඇවිල්ලා යන්න එන්න.